අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම කෙනෙක්ගේ වටිනාකම තීරණය වෙන්නේ මොකෙන්ද කියන එක ගැන කියවෙන හරිම අපූර්ව කතාවක්. මේකෙන්නේ පුරාණ බෞද්ධ ධර්ම ග්‍රන්ථයකින්. කාලේ කොච්චර ගියත් මේ කතාවේ තියෙන වටිනාකම නම් පොට්ටක්වත් අඩු වෙන්නේ නැහැ. අපි බලමු. උඩඟුකම, කුලවාදය වගේ දේවල් අභිබවානිහින් නියම උතුම්කම කියන්නේ මොකද්ද කියලා අපිට කියා දෙන මේ අම්බට සූත්‍රය ගැන. හිතලා බලන්න. ඇත්තටම කෙනෙකු උතුම් වටිනා කෙනෙක් කරන්නේ මොකද්ද? ඒ කෙනා ඉපදුණු තැනද? එහෙම නැත්නම් ඒ කෙනා කරන කියන දේවල් එයාගේ ක්‍රියාවන්ද? මේක තමයි මේ මුළු කතාවේම හරය. අපි මේ ප්‍රශ්නට උත්තරයක් හොයාගෙන යමු. හරි. එහෙනම් අපි මේ කතාවේ ගමන් මාර්ගයේ දිගේ ඉස්සරහට යමු. මුලින්ම අපි බලමු උඩඟු බ්‍රාහමණයෙකුගේ මෙහෙයුමක් ගැන. ඊට පස්සේ අපහාසයක් සහ ඒකින් ඇතිවෙන විවාදයක්. පස්සේ පරම්පරාවක සැගවුණු ඇත්තක් හෙළි වෙනවා. දැනුම කොහොමද උපත අභිබව යන්නේ කියලාත් බලමු. අවසානයේට සැබෑ වටිනාකම ගැන ලොකු පාඩමක් ඉගෙන ගනිමු. හරි. එහෙනම් මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ. හැම දෙයකම මුල තමන්ගේ දැනුම ගැන පුදුම විදිහේ ලොකුකමක්. ආඩම්බරයක් තිබුණු ශිෂ්‍යෙක්ව එයාගේ ගුරුවරයා යම්කිසි පරීක්ෂණයකට යවන එක. මෙන්න ඉන්නවා අපේ කතාවේ ප්‍රධාන චරිතය. අම්බට්ට. එයා හරිම දක්ෂ තරුණ බ්‍රාහ්මණ ශිෂ්‍යෙක්. වේදේ වගේ ශාස්ත්‍රය ගැන එයාට තිබුණේ පුදුම දැනුමක්. හැබැයි ඒ දැනුම වගේම එයාගේ හිතේ තිබුණා ලොකු උඩඟුකමක්. තමන්ගේ කුලය ගැන, තමන්ගේ දැනුම ගැන පුදුම මාන්නයකින් හිටපු කෙනෙක් තමයි මේ අම්බට්ට කියන්නේ. ඉතින් දවසක් අම්බට්ටගේ ගුරුවරයා එයාට විශේෂ මෙහෙයුමක් පවරනවා. ඒ තමයි ගිහින් බලන්න කියලා බුදුන් වහන්සේ ළඟ ඇත්තටම මහ පුරුෂයෙකුට තියෙනවා කියන ඒ විශේෂ ලක්ෂණ 32 තියෙනවද කියලා. ඉතින් මේ මෙහෙයුම තමයි අර අපි කතා කරන ඓතිහාසික හමුවීමට පාර කපන්නේ. හැබැයි ඉතින් මේ හමුවීම එච්චර සුහදයකක් නම් වුණේ නෑ. උඩගකමින් පිරුණු ශිෂ්‍යයයි ශාන්තකමේ ප්‍රතිමූර්තියක් වගේ හිටපු බුදුන් වහන්සේ අතර පළමු ගැටුම ඇති වෙන්නේ මෙතනදී තමයි. අම්බට්ට බුදුන් වහන්සේ හම්බ වෙච්ච ගමන්ම හැසිරෙන්නේ හරිම අගෞරවණීය විදිහට. බුදුන් වහන්සේ ඉඳගෙන ඉද්දි මෙයා ඇවිද කතා කරනවා. එයාගේ උඩඟුකම එයා කරන හැම දෙයකින්ම හොඳටම පේන්න තිබුණා. ඊට පස්සේ අම්බට්ට කෙලින්ම අපහාසයක් එල්ල කරනවා. එයා කියනවා ඔබ වහන්සේගේ ශාක්‍ය වංශය කියන්නේ පහත් ගොරහැඩි පිරිසක්. එයාලා උතුම් බ්‍රාහමණයන්ට ගරු කරන්නේ නැහැ කියා. එයාගේ කුල මාන්නය කොච්චරද කියලා මේකෙන් හිතාගන්න පුරවන්නේ. ඉතින් අම්බට්ටගේ මේ රළු හැසිරීමට බුදුන් වහන්සේ ප්‍රතිචාර දක්වන්නේ පුදුම සංසුන්කමකින්. උන්වහන්සේ පොඩ්ඩක්වත් කේන්ති ගන්නෙ නැහැ. ඒ වෙනුවට හරිම සංසුන්ව අම්බට්ටගෙම එයාගේ පරම්පරාව ගැන ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේක තමයි මුළු සංවාදයේම ගමන් මඟ වෙනස් කරන තැන. ඔන්නේ එතන තමයි මුළු විවාදෙම අනිත් පැත්ත හැරෙන්නේ. බුදුන් වහන්සේ අම්බට්ටගේ උඩඟුකමේ මුලටම ප්‍රශ්නයක් එල්ල කරනවා. එයාගේම පරම්පරා කතාව යාටම මතක් කරලා දීලා. මෙතනදි වෙන්නේ කතාවේ ලොකුම පෙරලියක්. අම්බට කවදාවත් හිතුවේ නැති එයාගේ මුළු ලෝක දැක්මම දෙදුරුම් කවන රහසක් බුදුන් වහන්සේ හෙළිදරව් කරනවා. මේ පරම්පරා කතාව ඇත්තටම පුදුම හිතන එකක්. බලන්නකෝ අම්බට්ට අපහාස කරපු ශාක්‍ය වංශයේම රජ කෙනෙක්ගේ 16කට දාව උපන් කන්නහ කියන ඍෂිවරයාගෙන් තමයි අම්බට්ට පැවතගෙන එන්නේ. ඒ කියන්නේ එයා පහත් කියලා හිතාගෙන හිටපු වංශෙටම එයාගේ මුල් සම්බන්ධ වෙලා තියෙනවා. මේ ඇත්ත දැනගත්තම අම්බට්ටට දැනෙන්න ඇත්තේ හරියට අකුණක් ගැහුවා වගේ. මොකද එයාගේ මුළු උඩඟුකමම ගොඩනැගිලා තිබුණේ තමන්ගේ පරම්පරාව උතුම් කියන විශ්වාසය මත. දැන් ඒ පදනමම කඩාගෙන වැටුණා. හරි. දැන් අපි අම්බට්ටගේ පෞද්ගලික කතාවෙන් ටිකක් එහාට ගිහින් බලමු. මේ සූත්‍රයෙන් අපිට දෙන විශ්වීය පාඩම මොකක්ද කියලා. ඒ කියන්නේ කතාවේ හදවතටම යොමු වෙමු. මෙන්න බලන්න. මේ මතවාද දෙකේ වෙනස. එක පැත්තකින් අම්බට විශ්වාස කරනවා වටිනාකම කියන එක උරුමයෙන් උපතින් ලැබෙන දෙයක් කියලා. අනෙක් පැත්තෙන් බුදුන් වහන්සේ පෙන්වා දෙනවා සැබෑ වටිනාකම තීරණය වෙන්නේ පුද්ගලයාගේ දැනුම සහ හැසිරීම මත කියලා. මේක තමයි ගැටුමේ හරය. එහෙනම් බුදුන් වහන්සේට අනුව කෙනෙක්ගේ සැබෑ උතුම්කම මනින මිම්ම මොකද්ද? ඒකට කියනවා විජ්ජාචරණ කියලා. සරලවම කිව්වොත් දැනුමෙනුත් යහපත් හැසිරීමෙනුත් පිරිපුන් වීම. ඉතින් මේ දැනුම සහ හැසිරීම කියන්නේ ඇත්තටම මොනවද? ඒකට ප්‍රධාන අංග 4ක් තියෙනවා. නොසැලෙන ශීලයක්, ඒ කියන්නේ සදාචාරයක්, ගැඹුරු සමාධියක්, ඒ කියන්නේ මනස එකඟ කර ගැනීමක්, තීව්‍ර ප්‍රඥාවක්, ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීම, සහ ලෝකයක ගනුදෙනු කිරීමේදී යහපත් විදිහට ක්‍රියා කිරීම. කෙනෙක්ගේ සැබෑ වටිනාකම තීරණය වෙන්නේ මේ කරුණු මතයි. බුදුන් වහන්සේගේ මේ වචන ටිකෙන් මුළු ඉගැන්වීමම සාරාංශගත වෙනවා. දැනුමෙන් සහ හැසිරීමෙන් පිරිපුන් තැනැත්තා දෙවියන් සහ මිනිසුන් අතර ශ්‍රේෂ්ඨතමයා වෙනවා. බලන්න උපතට එතන කිසිම ඉඩක් දීලා නැහැ.
ඉතින් මේ ගැඹුරු කතාබහෙන් පස්සේ මොකද උනේ? අපි දැන් කතාවේ අවසානයේ තමයි ඇවිල්ලා ඉන්නේ. මෙතනදී අපි දකින්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනු අම්බට්ට කෙනෙක්ව. එයාගේ උඩඟුකම ඔක්කොම නැති වෙලා ගිහින් ඒ අනිහතමානීව බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ තියෙන සත්‍යය පිළිගන්නවා. ඇත්තටම ගෞරවනීය ශිෂ්‍යයෙක් බවට පත්වෙනවා. මේකේ බලපෑම එතනින් නතර ඉන්නේ නැහැ. අම්බට්ට ආපහු ගිහින් වෙච්ච දේ විස්තර කරාම එයාගේ ගුරුවරයා පොක්කරසාති බ්‍රාහමණයාත් පුදුම වෙනවා. එයාත් බුදුන් වහන්සේගේ ප්‍රඥාව පිළි අරගෙන උන්වහන්සේට ගෞරව කරන්න යනවා. ඉතින් මේ මුළු කතාවෙන්ම අපිට ගන්න තියෙන වටිනාම පාඩම තමයි මේක. කෙනෙක්ගේ සැබෑ වටිනාකම තියෙන්නේ ඉපදුණු පවුලකවත් කුලයකවත් තරාතිරමකවත් නෙවෙයි. ඒක තියෙන්නේ Taman විසින්ම ගොඩනගා ගන්නා ගුණධර්ම සහ චරිතය තුලයි. අවසාන වශයෙන් මේ අවුරුදු දහස් ගණනක් පැරණි කතාව අද අපේ ජීවිතවලටත් කොයිතරම් අදාළද නේද? අපි නිකමට හිතලා බලමු. අපි ජීවිතවලදී අපි අනිත් අයගේ වටිනාකම මනින්නේ මොන මිම්මෙන්ද? උපත, ධනය, තරාතිරම වගේ දේවල් වලින්ද? නැත්නම් ඔවුන්ගේ ගුණධර්ම සහ ක්‍රියාවන් වලින්ද? හිතන්නට වටිනා ප්‍රශ්නයක්.